ආයුබෝවන් දුවේ පුතේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යා විෂය ශාස්ත්‍රයේ මූලික පියවර ගැනයි. අද මම පළවෙනි කොටසින් කතා කරන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම ගැන. මුලින්ම අපි බලමු මොකක්ද මේ ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. සරලවම කිව්වොත් විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා අසීමිත මිනිස් වමනාවන් අතර සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වමනාවන් සපුරා ගන්න කොහොමද කියන එක. ඇත්තටම ඇයි අපිට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ? පාසල් ළමුන් විදිහට මෙන්ම පොදුවේ සමාජයට මේ විෂය ඉගෙනීමේ වැදගත්කම් ගොඩක් තියෙනවා. රාජ්‍ය පාලනයට, සාර්ථක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට, ඒ වගේම සමාජයේ සිදුවන ආර්ථික සංසිද්ධීන් වඩාත් හොඳින් තේරුම් ගැනීමට මෙන්න මේ කියන ආර්ථික විද්‍යාව බෙහෙවින් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආයෝජකයින්ට, පාරිභෝගිකයින්ට සහ නිෂ්පාදකයින්ට කාර්යක්ෂම තීරණය ගැනීමේදී වගේම ඡන්දදායකයින්ට සිය ඡන්දය භාවිතා කිරීමේදීද මේ වැදගත් වෙනවා. පාසල් ශිෂ්‍යයන් වන ඔයාලට තාර්කිකව සිතා තීරණ ගැනීමට වගේම පුච්චලයකට Tamanට වඩාත් හොඳ රැකියාවක් තෝරා ගැනීමේදීද මේ ආර්ථික විද්‍යාව වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. දැන් අපි බලමු ආර්ථික විද්‍යාව ඇයි සමාජීය විද්‍යාවක් වෙන්නේ කියලා. ආර්ථික විද්‍යාවෙහි අවධානයට බඳුන් වන විවිධාකාර වූ ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මකව ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින් ආර්ථික විද්‍යාව විද්‍යාවක්සේ සලකන්න අපිට පුළුවන්. මිනිස් සමාජයේ ඉතා පුළුල් විෂය පරාසයක් ආර්ථික පැතිකඩ හා සම්බන්ධ වන අතර මිනිසා මුහුණ දෙන දැවෙන ප්‍රශ්න රාශියක් ආර්ථික ස්වරූපයක් ගන්නවා. මේ නිසා ආර්ථික විද්‍යාව තරම් ජන ජීවිතයට සමීප තවත් විෂයක් ඇත්තටම නැති තරම්. අන්න ඒ හින්දා තමයි අපි සමාජීය විද්‍යාවන් අතර රැජින ලෙසින් ආර්ථික විද්‍යාව හඳුන්වා දෙන්නේ. ආර්ථික විද්‍යාව අපි ගත්තම අනෙකුත් ස්වභාවික විද්‍යාවන්ගෙන්, ඒ කියන්නේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. පළවෙනි කරුණ ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම තමයි විග්‍රහ කෙරෙන්නේ. දෙවැනි කරුණ මෙහි ගොඩ නැගෙන ආර්ථික න්‍යාය පර්යේෂණාගාර තුල අපිට සනාථ කිරීමක් කරන්න බෑ. තුන්වැනි කරුණ මිනිස් හැසිරීම, කාලය, ප්‍රදේශය, සමාජ පරිසරය වැනි සාධක කෙරෙහි සංවේදී වන බැවින් ස්වභාවික විද්‍යාවන්හිදී එළබෙන ආකාරයේ දැඩි ස්වරූපයේ න්‍යායන් ආර්ථික විද්‍යාව වැනි සමාජීය විද්‍යාවන්හි ගොඩනැගිය නොහැකි වීමයි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යා විශේෂ අතර වෙනස. සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් කෙරෙන්නේ ආර්ථිකය සමන්විත වී ඇති එක් අංශ, ආයතන, පුද්ගලයන් හා ආර්ථික විචල්්‍ය ආදී කුඩා ඒකක වෙන්වෙන් වශයෙන්ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම. එනම් ආර්ථික පද්ධතියක සිටින පාරිභෝගිකයින්, ශ්‍රමිකයින්, නිෂ්පාදන ආයතන හා රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකවල ආර්ථික හැසිරීම මෙයින් විග්‍රහ කරනවා. උදාහරණ විදිහට හිඟකම, ආන්තික පිරිවැය, විකල්ප අතරින් තේරීම් කිරීම, ආයතනික නිෂ්පාදන ශ්‍රිතය, ආයතනික නිෂ්පාදන පිරිවැය මෙන්ම යම් භාණ්ඩයක ඉල්ලුම සැපයුම සහ මිල තීරණය වීම පෙන්වා දෙන්න පුළුවන්. සාර්වාර්ථික විද්‍යාව මගින් කෙරෙන්නේ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමක්. එනම් ආර්ථිකයක සමස්ත ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ එක් අංශ, ආයතන හා පුද්ගලයන් ආදී කුඩා ඒකක සියල්ල එකතු වෙනි. උදාහරණ විදිහට සමස්ත නිමවුම් මට්ටම, සමස්ත ආදායම් මට්ටම, ආර්ථික වෘද්ධිය, උද්දමනය, සේවා නියුක්තිය සහ ගෙවුම් ශේෂය හඳුන්වන්න පුළුවන්. ඊළඟට ආර්ථික විද්‍යාවේදී අපිට ප්‍රධාන විදිහට ප්‍රකාශ වර්ග දෙකක් හමු වෙනවා. ඒ තමයි යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ. යථානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ කුමක්ද, කුමක් වූයේද, කුමක් වනු ඇද්ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා
යොමු වූ සහ ප්‍රකාශයේ නිර්වද්‍යතාව පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රකාශයි. මෙහි දැඩි ලෙස විෂයානුබද්ධ බවක් වගේම විද්‍යාත්මක හා න්‍යායාත්මක බවක් දැකිය හැකියි. එබඳු ප්‍රකාශයක නිර්වද්‍යතාව සැබෑ ලොව කරුණු ඇසුරින් පරීක්ෂාවට ලක්කොට බැලිය හැකියි. උදාහරණ විදිහට මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝම සම්බන්ධතාවයක් පැවතීම, මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම සහ ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය 100ට 1ක් වීම. අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ සමාජය තුළ පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරිපත් වී ඇති ප්‍රකාශයි. මේවා පුච්චල අදහස්, විශ්වාස සහ සාර ධර්ම ආදිය මත රඳා පවතින බැවින් බොහෝ සෙයින්ම පුච්චලබද්ධ වෙනවා. මේ වාගේ විද්‍යාත්මක හා න්‍යායාත්මක බවක් දැකිය නොහැකි. උදාහරණ විදිහට සෑම රාජ්‍ය සේවකයෙකුගේම වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතුය. ශ්‍රී ලංකාව සංවර්ධනයට විදේශ ආධාර ලබා ගත යුතුය. සෑම පුරවැසියෙකුටම නොමිලේ වෛද්‍ය ආධාර ලබා ගත යුතුය. ඒ වගේම සෑම පුච්චලයකුටම සමාන ආදායමක් ලැබිය යුතුය. මෙන්න මේ කියන දේවල් අභිමතානුරූපී ප්‍රකාශ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු මිනිසාගේ අවශ්‍යතා හා උවමනා අතර වෙනස මොකක්ද කියලා. අවශ්‍යතා කියන්නේ මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලිකම දේවල්. ඒවා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතින අතර සීමිතද වෙනවා. කාලයත් සමග වෙනස් වෙන්නේ නැහැ වගේම හැමෝටම පොදි. උදාහරණ විදිහට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන දේවල්. උවමනා කියන්නේ අවශ්‍යතාවය ඉටු කර ගන්නා විවිධ ස්වරූපයන්ටයි. උවමනා සම්ප්‍රදායන්, සිරිත් විරිත් හා සංස්කෘතියෙන් ආදිය මත රඳා පවතිනවා. අවශ්‍යතා සීමිත වුණත් උවමනා අසීමිතයි. ඒවා කාලයත් සමග වෙනස් වෙනවා වගේම පුච්චලයාගෙන් පුච්චලයාටද වෙනස් වෙනවා. උදාහරණ විදිහට ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න අපි බත්, පාන්, ආප්ප වැනි උවමනා භාවිතා කරනවා. ඇඳුම් පැළඳුම් සඳහා කලිසම, ගවුම, සාය වගේම නිවාස සඳහා තට්ටු නිවාස සහ පැල්පත් උවමනාවන් වෙනවා. අවශ්‍යතා ගත්තාම අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා. උවමනා දේ විදිහටම අපිට භෞතික උවමනා සහ මානසික උවමනා ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භෞතික අවශ්‍යතා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතා. උදාහරණ විදිහට ආහාර, නිවාස, ඇඳුම්, මෙන්න මේ වගේ දේවල්. මානසික අවශ්‍යතා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයේ ඍජුවම සපුරාගත නොහැකි අවශ්‍යතා මානසික අවශ්‍යතා කියලා අපිට කියන්න පුළුවන්. උදාහරණ විදිහට ආදරය, කරුණාව, ආධ්‍යාත්මික සංවර්ධනය, මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේදී ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් අපිට භාණ්ඩයක් කියන හඳුන්වන්න පුළුවන්. මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නත් අපිට පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ මිලක් දීලා හැඳින්විය නොහැකි, සැපයුම අසීමිතව පවතින සහ සම්පත් පිරිවැයක් හෝ ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩයි. උදාහරණ විදිහට ස්වභාව ධර්මයෙන් ලැබෙන වාතය, ජලය සහ හිරුවෙලිය. ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ සැපයුමේ හිඟකමක් දක්නට ලැබෙන සම්පත් පිරිවැයක් හා ආවස්තික පිරිවැයක් පවතින භාණ්ඩයි. උදාහරණ විදිහට පාන්, පොත්, හාල්, පිටි, මෙන්න මේවා. සුවිශේෂී කරුණක් විදිහට ආර්ථික භාණ්ඩ කිසි විටක ආර්ථික නොවන භාණ්ඩ බවට පත් නොවුනද ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට කිමිදුම් කරුවෙකු කිමිදීමේදී භාවිතා කරන ඔක්සිජන්, ඒ වගේම රෝගියෙකුට ලබා දෙන ඔක්සිජන්, ඒ වගේම සූර්ය බලයෙන් නිපදවන සූර්ය කෝෂය, ඒ වගේම බෝතල් කරන ලද පානීය ජලය, මෙන්න මේවා අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ඒවා තුළ සම්පත් පිරිවැයක් හා ආවස්තික පිරිවැයක් පවතින බැවින් ඒවා ආර්ථික භාණ්ඩ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා
ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ස්වභාවික සම්පත් යන. උදාහරණ විදිහට හිරු එළිය, වාතය, වැසි ජලය මෙන්න මේවා. මේවා අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් විදිහට. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා කියන්නේ භාවිතයට ගැනීමත් සමග විනාශයට පත්වුවද ප්‍රතිජනනය වන නැවත ඇති කළ හැකි සම්පත්. උදාහරණ විදිහට වන සම්පත්, මත්ස්‍ය සම්පත් මේවා. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ භාවිතයට ගැනීම නිසා ක්ෂය වීමට පත්වන නැවත ඇති කළ නොහැකි සම්පත්. ඒවට උදාහරණ තමයි මිනිරන්, ගෑස්, රත්රන්, යපස් මේ වගේ දේවල්. මෙම ස්වභාවික සම්පත් අසීමිතව භාවිතයට ගැනීම නිසා අද වන විට ගෝලීය වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. එහිදී වායුගෝලයේ උණුසුම ඉහළ යාම, ග්ලැසියර් දියවීම, ඕසෝන ස්තරයේ සිදුරු වීම, ජල හිඟයකට මුහුණ පෑමට සිදුවීම වගේම ගම් වතුර හා නාය වැනි ස්වභාවික උපද්‍රව අතර වෙනවා. ඊළඟට අපි බලමු ආර්ථික විද්‍යාවේ භාවිතා කරනු ලබන නිෂ්පාදන සාධක මොනවද කියලා. ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ප්‍රධාන සාධක 4ක් අවශ්‍ය වෙනවා. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් දායාද කොට ඇති නිෂ්පාදනයට යොදවා ගත හැකි ස්වභාවික සම්පත්. උදාහරණ විදිහට වනාන්තර, ಖನಿජ, සාගර, ගංගා මේ වගේ දේවල්. ඒතර ශ්‍රමය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස. ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක තමා ප්‍රාග්ධනය කියලා කියන්නේ. උදාහරණ විදිහට කම්හල්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ මේවා. කිසියම් ආර්ථිකයක් තුළ විසිරී පවතින නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, මෙහෙයවීම සහ අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු නිෂ්පාදන සාධකවල ලක්ෂණ. භූමිය ගත්තාම මෙහි සැපියුම අනම්‍ය වන අතර සංචලතාවයක් නැහැ. ඒකාකාරී නැහැ. භූමියට කරන ගෙවීම බදු කුලිය නම් වෙනවා. ඊට පස්සේ ශ්‍රමය ගත්තාම මේක සජීවී සාධකයක්. මේක සංචලනය කරන්න පුළුවන්. හැබැයි මේවා සමජාතීය වෙන්නේ නැහැ. ඒතකොට ශ්‍රමයට කරන ගෙවීම ගැටුප් කියලා හඳුන්වනවා. ප්‍රාග්ධනය කියන එක ගත්තාම මූර්ත හා තොග සංකල්පයක්. ක්ෂය වීමකට ලක් වෙනවා. ඒතකොට මේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය වෙන්නේ පොලිය. ඊට පස්සේ ව්‍යවසායකත්වය ගත්තාම මේක ඇවිල්ලා මානව සාධකයක්. එතකොට මේ ව්‍යවසායකත්වයට ලැබෙන ප්‍රතිලාභය ලාභය කියලා තමයි හඳුන්වන්නේ. දැන් අපි බලමු ප්‍රාග්ධනයේ තියෙන විවිධ ස්වරූප ගැන. ප්‍රාග්ධන ස්වරූප ප්‍රධාන විදිහට කොටස් 7ක් තියෙනවා. ස්ථාවර. එහෙම නැත්නම් මූර්ත ප්‍රාග්ධනය කියලා කියන්නේ කර්මාන්තශාලා සහ යන්ත්‍රෝපකරණ වලට. ඊට පස්සේ කාරක හා සංසරණ ප්‍රාග්ධනය. ඒ කියලා කියන්නේ අමුද්‍රව්‍ය තොග, අර්ධනිමි, නිමි භාණ්ඩ මෙන්න මේ කියන දේවල්. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන හා බෙදා හැරීම ක්‍රියාවලිය පහසු කරන ආර්ථික යටිතල පහසුකම්. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලික මිනිස් අවශ්‍යතා සපුරාලන පාසල්, රෝහල් වැනි ගොඩනැගිලි. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ ශ්‍රමයේ නිපුණතාවය, අධ්‍යාපනය, පුහුණුව සහ අත්දැකීම්. ස්වභාවික ප්‍රාග්ධනය කියලා කියන්නේ ආර්ථිකයක පවත්නා ස්වභාවික සම්පත් වලට. සමාජ ප්‍රාග්ධනය කියලා කියන්නේ සමාජ අන්තර් සම්බන්ධතා වර්ධනය කෙරෙන ආයතන, සාර ධර්ම හා සම්බන්ධතා ජාලයන්. ඊළඟට අපි සුවිශේෂී කරුණු දෙක තුනක් බලමු. ඇත්තටම ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට ආධාරක ලෙස යොදා ගන්නා මූර්ත වත්කම්. මුදල් යොදාගෙන නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය මූර්ත වත්කම් අත්පත් කරගත්තද මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේදී මූර්ත වත්කම් වශයෙන් ඍජුව යොදාගත නොහැකි. මේ හේතුව නිසා ආර්ථික විද්‍යාවේදී
මුදල් ප්‍රාග්ධනය යටතට ගන්නේ නැහැ. ඊළඟ කරුණ විදිහට අපි කතා කරොත් මේ ව්‍යවසායකයා සහ කළමනාකරුවා කියන දෙන්නෙක් කියන එක ඔයාලා හොඳටම දන්නවා. මෙයාලා අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. ව්‍යවසායකයා ගන්න තීරණ ක්‍රියාවට නංවන්නේ කළමනාකරුවා විසින්. ව්‍යවසායකයාට ලැබෙන ලාභය වුණාට කළමනාකරුවාගේ ඉපීම වන්නේ වැටුප. වැදගත්ම දේ ව්‍යවසායකයා රක්ෂණය කළ නොහැකි ව්‍යාපාරික අවදානමකට මුහුණ දෙන අතර කළමනාකරුවා එවැනි අවදානමකට මුහුණ දෙන්නේ නැහැ. ඉතින් අද පාඩමෙන් ඔබ ආර්ථික විද්‍යාවේ මූලික පදනම හොඳින් වටහා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟ කොටසින් නැවත හමු වෙමු. ස්තුතියි.